හරි. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියන්නේ ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රකාශනයක්. එතකොට a කියන්නේ x වර්ගයේ සංගුණකය, මෙතන b කියන්නේ xp සංගුණකය, c කියන්නේ පුතේ එතකොට නිත්‍ය පදය. හරි. අපි බලමු උදාහරණයක්. x වර්ගය ධන 5x ධන 6. හරි. එතකොට මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රකාශනය. එහෙනම් මේකේ a කියන්නේ මොකද්ද? ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රකාශනය. a කියන්නේ මෙතන 1යි. එක අපි කියන්නේ 1 තියෙන. සංගුණකේ 1යි. b කියන්නේ පුතේ 5යි. c කියන්නේ 6යි. හරි. මුලින්ම සාධක හොයන්න කලින් පියවර කිහිපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි පුතේ මෙන්න මේ පළමු පදය ගුණ කරන්න ඕනේ අවසාන පදේ. හරි. එතකොට x වර්ගය ගුණ කිරීම 6. එහෙනම් අපිට එන්නේ ධන 6යි x වර්ගය. හරි. මෙන්න මේ ආපු එකේ අපි බලනවා ලකුණ මොකක්ද කියලා. ලකුණ ධන. එහෙනම් පුතේ අපි ගන්නෙ i කිය. මොකක්ද i කියන්නේ? i කියන්නේ එකතුව. එහෙනම් මේ පද මෙතන එකතුවෙන් පුළුවන් පුතේ අපිට හදාගන්න 6යි. එකතුවෙන් තමයි අපි හදාගන්න ඕනේ. ඇයි? ලකුණ දාන්න. හරි. බලමු අපිට 6 ලියන්න පුළුවන් ක්‍රම. x වරක් 6 ලියන්න පුළුවන්. හරි නේද? දෙවරක් 3. අපි බලන්න ඕනේ i කියන්නේ මේ මැද පදේ හදාගන්න. right. බලන්න. i කියන්නේ එකතුව. 6යි 1යි 7යි. එහෙනම් මේකෙන් බෑ. 5 දෙන්න ඕනේ. 2යි 3යි 5යි. අන්න right. මෙන්න මෙතනින් අපිට හැදෙනවා. ඒ කියන්නේ 2x 3x. 2x වැඩි කිරීම. sorry 2x 3 කිරීම 3x. ඒ කියන්නේ 6x. හරි. මේ පද දෙකේ ගුණිතය අපිට එන්නේ. මේ දෙකේ එකතුවෙන් එනවා 5x. එහෙනම් අපිට ලියාගත්ත හැකි මේ 5x කියන එක 2x එකතු කිරීම 3x කියලා. x වර්ගය ධන 2x ධන 3x ධන 6. එහෙනම් පුතේ අපිට පුළුවන් මේ පද දෙක සලකලා අපිට සාධක කරන්න. බලමු. මෙන්න මේ පද දෙකට මොනවද පොදු? මේ පද දෙකට x පොදුයි. right. good. එහෙනම් x එකක් එළියට ගත්තාම අපිට පේනවා මෙතන එක x එකක් ඉතුරු වෙනවා. ඒ වගේම මෙතන ධන 2 ඉතුරු වෙනවා. හරි. මෙතන මේ දෙක ගත්තාම අපිට ධන 3 කියන එක පොදුයි කියලා පේනවා. එහෙනම් ධන 3 අපි වරහණෙන් එළියට අරගෙන මෙතනින් ධන 3ක් එළියට ගත්තාම x ඉතුරු වෙනවා. මෙතන ධන 6න් ධන 3ක් එළියට ගත්තාම ධන 2 ඉතුරු වෙනවා. හරි. දැන් බලන්න මෙන්න මේ පද දෙකට x ධන 2 පොදුයි. එහෙනම් x ධන 2 එහෙනම් x ධන 2ම අපිට ගත්ත හැකි පොදු පදයක් විදියට, පොදු සාධකයක් විදියට. මේ පදයෙන් x ධන 2 එළියට ගත්තාම අපිට ඉතුරු වෙනවා x. මේකෙන් x ධන 2 අපි එළියට ගත්තාම ඉතුරු වෙනවා ධන 3. එහෙනම් පුතේ x වර්ගය ධන 5යි x ධන 6 කියන එකේ සාධක ත්‍රිපද මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක වෙනවා අපිට x ධන 2 සහ x ධන 3. මම හිතනවා ඔක්කොම පැහැදිලි කියලා. හරි පුතේ. මම හිතනවා මේ ගාන හැමෝටම පැහැදිලි. එතකොට මේකේ මුල පදයේ සහ අවසාන පදයේ ගුණිතය එන්නේ අපිට ධන විදියට. එතකොට ධන නම් මෙතන දෙන උත්තරේ ධන නම් අපි මේ මැද පදේ හදා ගන්න ඕනේ. මෙන්න මේ පද දෙකේ i කියන තමයි හදා ගන්න ඕනේ. එහෙනම් බලමු මෙතනට ඍණ ආවොත් අපි කොහොමද කරන්න ඕනේ කියලා. බලන්න මෙන්න මේ උදාහරණ. එතකොට මේකේ මුල පදයේ සහ අවසාන පදයේ ගුණිතය අපි බලමු. 6x වර්ගයේ ගුණ කිරීම ඍණ 15. කියදෙන්නේ පුතේ. 6x වර්ගය ඍණ 15 ගුණ කරපුවම පුතේ එනවා අපිට ඍණ 90x වල වර්ගය. හරි නේද? හරි. දැන් බලමු අපි ලකුණු ඍණයි. එහෙනම් පුතේ අපි අන්තරයෙන් තමයි මැද පදේ හදාගන්නේ. මොකද අන්තරය කියන්නේ වෙනස. මෙන්න මේ මැද පදේ හදාගන්න ඕනේ අපි. මෙන්න මේ මැද පදේ හදාගන්න ඕනේ වෙනස. මොකද්ද වෙනස? මොන වෙනසද? මේ එන පද දෙකේ වෙනස. හරි. බලමු. 90 අපිට හදාගන්න තියෙන ක්‍රම මොනවද කියන්නේ? x වරක් 90 වෙන් පුළුවන්.
හරි. අය දෙවරක් 45න් පුළුවන් නේ. හරි. බලන්න මේ මොකක්ම හරි වෙනසකින් මේ අපි ලියන පද දෙකේ වෙනසකින් අපිට මේ එක කියන එක හදාගන්න පුළුවන්ද කියලා. මෙතන එකනේ තියෙන්නේ. එක හදාගන්න පුළුවන්ද බලන්න. බෑ. තුන බලන්න. තුන්වරක් ඉහෙන් පුළුවන්. 90 හදන්න පුළුවන්. හැබැයි මෙතන අන්තරයෙන් එන්නේ. හරි. බලමු හතරෙන් පුළුවන්ද කියලා. හතරෙන් මේ සංඛ්‍යාව හදන්න වෙන්නේ හතර වරක් බෑ. පස් වරක් නම් පස් වරක් තියෙන්නේ. 90ට 18යි. 6 වරක් බලන්න පුතේ. 6 වරක් නම් අපි බලන්නේ 15. ඒත් අන්තරයෙන් එක හැදෙන්නේ නැහැ තාම. දැන් බලන්න අපිට 7 වරක් බෑ. 8 වරක් 8 වරක් බෑ. අපිට තියෙනවා 10 වරක් 9න් පුළුවන් 90 හදාගන්න. බලන්න මේකෙන් අන්තරය එක විදියට ගන්න පුළුවන් මොකෙන්ද? 90න් එකක් අඩු කරනකොට බෑ. 45න් දෙකක් ඒත් බෑ. එක හැදෙන්නේ නැහැ. 30න් තුනක් බෑ. මේකක් එහෙනම් 10න් 9ක් අඩු කරොත් අපිට එනවා අන්තරය එක විදියට. එතකොට බලන්න පුතේ මේ මැද පදේ සලකුණ ධන. මැද පදේ සලකුණ ධන නම් අපිට පුළුවන් පුතේ මැද පදේ සලකුණ ධන නම් මේ පද දෙකේ ලොකු එකා වෙන්න ඕනේ ධන. අනිත් එක ඍණ. එහෙනම් මේ දෙකේ අන්තරය කියන්නේ පුතේ ධන 10 අඩු කිරීම 9. බලන්න මේ දෙකේ ගුණිතයෙන් 90 ඍණ 90යි x වර්ග එනවා කියලා. ඔව් නේද? ධනයි ඍණයි ගුණ වුණාම ඍණ 10 වරක් 10යි x ගුණ කිරීම 9යි කියන්නේ 90යි x වර්ගය. හරි. දැන් අපි බලමු මේකේ සාධක. 6යි x වර්ගය මේ ධන x කියන එක අපි ලියා ගන්නවා මෙන්න මේ විදිහට. ධන 10යි x ඍණ 9යි x ඍණ 15. මම හිතනවා මොකටද තේරෙන්නේ? හරි. දැන් බලන්න පුතේ මේකේ පද දෙකෙන් දෙකටම සලකමු. එතකොට මේ පද දෙක ගත්තාම අපිට පේනවා 2x කියන එකක් පොදුයි. 2x කියන එකක් පොදු වෙනවා. අපි 2x කියන එක ගත්තාම මෙතන 6 දෙකෙන් බෙදුනාම 3ක් වෙනවා. එක x එකක් එළියට ආපුවාම x ඉතිරි වෙනවා. මෙතනින් බලන්න 2x එකක් එළියට ගත්තාම 10 දෙකෙන් බෙදුනාම 5යි. right. එක x එකක් එළියට ගත්තාම x පද නැහැ. right. මෙතන බලන්න පුතේ. මෙතනින් අපිට පුළුවන් ඍණ 3ක් එළියට ගන්න. හරි. එතකොට 9යි x වලින් ඍණ 3ක් එළියට ගත්තාම අපිට එනවා පුතේ ඍණයි ඍණයි වුණාම මේ බෙදෙන්නේ ඍණ 3ෙන් බෙදෙන එකනේ. එතකොට ඍණ බෙදීම ඍණ කියන්නේ එහෙනම් මෙතන ධන. 9 3ෙන් බෙදුනාම 3යි x මෙතනත් ආයෙත් ඍණ 15 බෙදීම ඍණ 3. ඒ කියන්නේ ඍණ බෙදුනාම ධන වෙනවා. 15 බෙදීම 3 කියන්නේ 5යි. දැන් බලන්න පුතේ මෙන්න මේ පද දෙක. මේ පද දෙකේ අපිට පේනවා 3x ධන 5 කියන එක පොදු සාධකයක් විදියට. එහෙනම් 3x ධන 5 ගන්නව පොදු සාධකයක් විදියට. ඒත් එක්කම මෙතන 3x ධන 5 එළියට ගත්තාම අපිට ඉතුරු වෙනවා 2x. මෙතන 3x ධන 5 පොදු සාධකයක් විදියට ගත්තාම ඉතුරු වෙනවා ඍණ 3. හරි. මේක හරි ලේසි. බලන්න එහෙනම් 6x වර්ගය ධන x ඍණ 15 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක අපිට එනවා 3x ධන 5 2x ඍණ 3 විදියට. මම හිතනවා පුතේ මේක හැමෝටම තේරුණා කියලා.